කොහොමද? නිෂා ඩිසයින් වෙත ඔයාලා වෙත ආදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද ආවේ මම ස්ලිපර්ස් ගොඩකුත් එක්ක. ඒකට ස්ලිපර් කියන්නේ මේක මම ඩිසයින් කරන ස්ලිපර්ස් නෙමෙයි. මම වගේම බිස්නස් එක පටන් ගන්න ඉන්න කෙනෙක්ට යවන්න තියෙන ස්ලිපර් ඕඩර් එකක්. ඒකත් එක්ක තමයි මගේ බිස්නස් එක මම මේ ආයම කරන්න පටන් ගත්තේ. මගේ අම්මගේ තාත්තගේ වියෝවත් එක්ක මම කරගෙන ආපු ස්ලිපර් බිස්නස් එක මම ටික දවසකට නතර කරා. මාස ගානකට ඇත්තටම නතර වුණා. පේජ් එකට මම පෝස්ට් එකක් දාන්න මට බැරි වුණා. මොකද මේ ඒ මතකයන් එක්ක ඇත්තටම හරිම අමාරුයි මේ වගේ දෙයක් එක තැනකට ඉඳන් කරන්න. ඉතින් ඒක තමයි ඇත්තට මේකට හේතුව. දැන් ආයෙම මම ඉතින් මේ ස්ලිපර් බිස්නස් එක පටන් ගත්තා. ඔයාලටත් පුළුවන් මේ වගේ ස්ලිපර්ස් මිලදී ගන්න. ස්ලිපර්ස් කරන් ඉන්න අයටත් ඒ වගේම ඩිසයින් ස්ලිපර්ස් කරපු ඩිසයින් ස්ලිපර්ස් වල ෆොටෝස් මගේ පේජ් එකකින් ගිහින් බලන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට YouTube channel එකේ මම දාලා තියෙනවා ස්ලිපර්ස් ඩිසයින් කරපුවා. ඉතින් ඒ වගේ ස්ලිපර් ඩිසයින් කරපු ස්ලිපර්ස් මිලදී ගන්නත් ඒ වගේම මේ වගේ ඩිසයින් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඒ බඩු මිලදී ගන්නත් පුළුවන්. ෆ්ලවර්ස්, කෝට්ස් ඒ වගේම ඒවට අවශ්‍ය කියන්නේ මේ ස්ලිපර් එකක් ඩිසයින් කරන්න අවශ්‍ය කරන සියලු දේවල් ඔයගලන්ට නිෂා ඩිසයින් පේජ් එකෙන් ඒ කියන්නේ WhatsApp එකේ මැසේජ් එකක් දාන්න ඔයාලට විස්තර දෙන්නම් මිලදී ගන්න පුළුවන්. මේ මම කරන්නේ මේ අපි කරන්නේ ඇත්තටම ස්ලිපර්ස් DSI ස්ලිපර් එක. මේක ගොඩක් කල් ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන්. මේ ස්ලිපර් එකේ ක්වොලිටි එක මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න මේ විදිහට අපි නවලා ඔහොම දිගෑරියත් කිසිම තියනවාද ඔයගලන්ට බලන්න. කිසිම මේකේ පාරක්වත් හිටින්නේ නැහැ. ඒ කියන්නේ මේ ස්ලිපර් එකේ ක්වොලිටි එක හොඳයි. කකුලට සනීපයි. සමහර මේ ස්ලිපර්ස් දැම්මම මෙන්න මේ හරියෙන් එහෙම සුට්ටක් මේ හරියෙන් රිදෙන්න ගන්නවා. කකුලට මේ හිටිනවා. ඒ කියන්නේ එහෙම එකක් මේකේ වෙන්නේ නැහැ. මේ ස්ලිපර් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ බිස්නස් එක ඔයාලටත් කරගෙන යන්න පුළුවන්. බය නැතුව පටන් ගන්න. මොකද මේ වගේ හොඳ හැබැයි මේ වගේ හොඳ ක්වොලිටි එකකින් කියන්නේ අපි අඩු ගානට ස්ලිපර්ස් අරගෙන අපිට පාරිභෝගිකයන්ට දෙන එක ඒක ඇත්තටම මිනිස්සු රැවට්වීමක්. ඒ කියන්නේ අපි දැන් බිස්නස් එකක් කරනවා නම් අපි හොඳම දේ දුන්නොත් තමයි ඒක කල්පවැත්මක් තියෙන්නේ. එහෙම නැතුව අඩුවට පොඩි ගාණන් වලට මේ දෙනවයි කියලා කිව්වට ඉතින් ඒක තේරුම්න්නේ එක ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ. ඒක දාගෙන යන්න අපහසුයි. ඉක්මනට ගෙවෙනවා. ඒ වගේ ගොඩක් පස්තරපත් වෙන්න වෙනවා. මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ස්ලිපර් එකක් හරියටම හඳුනගන්නේ කොහොමද කියලා. ඒක ගිහින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ ස්ලිපර්ස් ගන්න. ඒ වගේම ඩිසයින් කරපු ස්ලිපර්ස් තියෙනවා. සාධාරණ මිල ගණන් යටතේ ඔයාලට මිලදී ගන්න නම් එන්න නිෂා ඩිසයින් එකට. ඉතින් අදට ගිහින් එන්නම්. හරි සෙමින් ඉන්න.